gentlemen, please put your hands together for Bante Panyakara. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මාගේ ගුරු දේවෝත්තමයන් ප්‍රමුඛ සියලු මහා සංඝරත්නයෙන්ද රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. ඔබ අපට පෙන්වපු සහයෝගයට ආදරය කරුණාවට හැම දෙයකටම ස්තුතියි. මේ වගේ මිනිස් වලල්ලක් ඇතුලේ ඉන්න ලැබීම ගැන මගේ වාග්යක්. ඒ ගැන මම අසීමිත විදිහට සතුටු වෙනවා. පසුගිය දින 110 තුල වැස්ස සීතල හිමපතන යටින් මිනිස්සු එළියට ඇවිත් අපේ ගමනට ආශිර්වාද කරන හැටි දැක්කහම ඒ හැඟීම් මට දරා ගැනීමට පවා නොහැකි වුණා. මගේ හදවත වේදනාවෙන් පිරී ගියා. මට කියන්න පුළුවන් ඔය හැමෝටම බොහොම ස්තුතියි කියලා විතරයි. All I can say is thank you so much. Thank you. ඔයාලා හැමෝටම ස්තුතියි. This is my home. මේ මගේ ගෙදර. After 17 years of පැවිදි දිවියෙන් අවුරුදු 17කට පස්සේ this is my home. මේ හැමදේම මගේ ගුරු පියාණන් නිසායි. මේ ඉන්නේ මගේ ගුරුවරයා. Without him, එයා නැත්තම් මේ කිසිම දෙයක් මට ලැබෙන්නේ නැහැ. මේ දේවල් මට කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ සාමයේ පෞර ඇති වෙන්නෙත් නැහැ. because of his kindness, by saying yes මගේ to my ඉල්ලීමට request, හා කියලා ඔහු දැක්කූ කරුණාව නිසායි මම දින 110ක් ඒ ගමන ඇවිදගෙන ගියේ. he always stand behind me. For මම everything කරන I හැම do, දෙයකම එයා මගේ පිටිපස්සෙන් there හිටියා. were days that සීතල cold, hot, උණුසුම් and rain. වැසි සහිත දින තිබුණා. He come to ඔහු support අපිට us. සහාය වීමට පැමිණ අප ජීවත් වෙන ආකාරය දෙස බලාගෙන අප පිටිපස්සෙන් හිටියා. Dear respected master, මගේ ආදරණීය ගෞරවනීය ගුරුතුමනි, මගේ ආදරණීය ගුරුතුමනි, I have completed this journey. මම මේ ගමන අවසන් කළා. I have done මට කළ හැක්කේ පමණයි. මම කළ හැකි සෑම දෙයක්ම කරා. මම කර ඇති සෑම දෙයක්ම I have done. ඉතා හොඳින් ඉටු කළායයි මම සිතනවා. සියලු දෙනා Make you proud. ඔබව ආඩම්බරයට පත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ඔයාට කිසිම වරදක් මගෙන් හෝ අපෙන් සිදු වුණේ නැහැ. I'm sorry. මට කනගාටුයි. මට ගොඩක් දුකයි. Now දැන් මමත් I will join වැස්සේ you. ඔබ හා එකතු වෙනවා. ඔයාලා හැමෝම නැත්නම් මේක වෙන්නේ නැහැ. මොනතරම් සහයෝගයක් සහ මොනතරම් ආදරයක්ද කියලා මට තේරුම් කරන්න හැකියාවක් නැහැ.
පසුගිය දින 110 තුළ විශේෂයෙන් අද දින ඔබ මට සහායයක් දුන්නා. දින 110ක් පුරා ඇමරිකාව පුරා වැඩම කරපු වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකාර හිමියන්ගේ සාමපාගමන මෙම අධීර නිමාවීමෙන් අනතුරුව ජනතාවට ස්තුති කිරීමත් පූජ්‍ය පක්ෂයට ගෞරව පුද කිරීමෙත් උත්සවයක් පැවැත්වුණා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ තමන්ගේ ගුරු පියාණන් වහන්සේට මහානායක හාමුදුරුවන්ට ගෞරව පුද කරන ආකාරයත් ස්තුති ප්‍රකාශ කරන ආකාරයත් අපිට දැක්කන්න ලැබුණා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ තාමත් වැදගත් වචන කීපයක් කියනවා. තමන්ට මේ සියලු දේ ලැබෙන්නේ තමන්ගේ ගුරු පියාණන් නිසා, සමගි ගුරු හාමුදුරුවෝ නිසා කියන එක උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මේක තවත් එකම එක සිදුවීමක් විතරක් වගේ පෙනුනට මේ ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා. මේ ඇතුලේ මම දකින ගොඩක් දේ තමයි කෘතගුණ සැලකීම. කෘතගුණ සැලකීම කියන උතුම් ගුණාංගය මේ තුල තියෙනවා. තමන්ගේ ගුරුවරුන්ට ප්‍රශංසා කිරීම, කෘතගුණ සැලකීම, ගෞරව දැක්වීම, මෙන්න මේ වගේ උතුම් ගුණාංග මේ තුල තියෙනවා. මේ වගේ දියුණු සමාජයක ජීවත් වෙන මේ සංඝයා වහන්සේලා තමන්ගේ ගුරුවරයාට සමාජයට දක්වන කරුණාව, කෘතගුණ දැක්වීම, යටහත් පහත්කම, ගෞරවය මේ ගුණාංග හිතාම වැදගත්. බෞද්ධ සමාජය තුළ දකින්න පුළුවන් මේ ගුණාංග හරිම වැදගත්. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපි හැමදෙස්සෙම වැරදි පැත්ත මේ කහ සිවුර තුළ දැක්කට මේ කහ සිවුර තුළ තියෙන වැදගත් දේවල් අපි දකින්නේ නැහැ. ඉතින් උන්වහන්සේ තමන්ගේ ගුරුවරයා ඉදිරියේ ඉතාමත් සංවේදී වෙනවා. උන්වහන්සේට වචන කතා කර ගැනීමට පවා අපහසුතාවයකට පත් වෙලා හැඬුම් වෙනවා. ඒ තමයි නිර්වාජ මනස, නිර්වාජ මිනිසෙක් තුලින් එන සංවේගී හැඟීම්. ඉතින් මිනිස්සු මේ දෙහා ඉතාමත්ම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා, ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. ඉන් අනතුරුව උන්වහන්සේ තමා වට කර සිටින ලෝකයේ විවිධ රටවලින් ඇමරිකාවට සංක්‍රමණය වෙලා ඇමරිකාව තුළ ජීවත් වෙන බෞද්ධ ජනතාවට ස්තුති කරන්නට, බෞද්ධ ආගමේ මේ දර්ශනය පසුපස පැමිණීමේ ජනතාවට ස්තුති කරන්නට ලෝකයේ විවිධ රටවල් වලින් ඇමරිකාවට සංක්‍රමණය වූ ඇමරිකාවේ ජීවත් වෙන මේ මිනිසුන්ට ඇමරිකානු ජාතිකයන් ස්තුති කරන අවස්ථාවක් කරගන්නවා. එහිදී උන්වහන්සේ කියන්නේ මා සමග සිටින සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරන බවත්, ඉදිරියේදී මාගේ ක්‍රියාදාම ඉදිරියට ගෙන යාම ඔබ සතුවක් කීමක් බවත්. ඉතින් ඒ සියල්ලට එමිසුන් ඉතාමත් උද්‍යෝගයෙන් පිළිතුරු දෙමින් උන්වහන්සේට සහාය පළ කරනවා. ඉතින් අපි මේ තුලින් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. සාමය කියන්නේ මුළු ලෝකෙම ප්‍රාර්ථනා කරන දෙයක්. එක එක ආකාරයෙන් සාමය බිඳ වැටෙනවා ලෝකේ. අපිට ලෝක සාමය වෙනුවෙන් කළ හැකි දේවල් තියෙනවා. නමුත් අපි ඊටත් කලින් අපේ නිවසේ සාමය, අපේ රටේ සාමය, අපේ ගමේ සාමය වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපේ ආකල්පයෙන් වෙනස් වෙන්න ඕන මිනිසුන් විදියට, දකුණු ආසියාතික රටක ජීවත් වෙන මිනිස්සු විදියට අපි ඉන්නේ ගොඩාක් පල්ලෙහා ආකල්ප මට්ටම් වල. ඉතින් අපි හොඳ ආකල්ප වලට එන්න ඕන. දේශපාලනික, ආගමික, සමාජමය වශයෙන් රාමු ගහින්න නැතුව ඇත්ත විදිහට දකින්න, බොරුව ප්‍රතික්ෂේප කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. අපේ යහපත් ආකල්ප ටිකෙන් ටික දිනු කරගන්න ඕන. ඉතින් අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ, මේ පීටුව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ යහපත් දේ ගෙන එන්න, අපිට තේරෙන විදිහට, අපි දන්න විදිහට සහ අපි දැන උගත් අයගේ උපදේශ පරිදි උපදේශ අරගෙන සමාජයේ යම්කිසි පණිවිඩයක් ගෙන එන්න. අපි දකින ගොඩාක් දේවල් තියෙනවා, අනවශ්‍ය දේවල්. හැබැයි අපි ඒ අනවශ්‍ය දේවල් වලට කැප කරන කාලය අවශ්‍ය දෙයකට කැප කරමු කියලා සමාජය යහපත් සමාජයක් බවට පත් කරමු. අපේ නාලිකාව සමග එක් වෙන්න කියලා ආරාධනා කරනවා.